හරි මම 2016 වර්ෂයේ සිටම පසුගිය ප්‍රශ්නෝත්තර සාකච්ඡාව ආරම්භ කරන්න. මෙතෙන්දී මම ඔයගලන්ට දැනුවත් කරා මම සාකච්ඡා කරන්න දෙවැනි කොටස සහ තුන්වෙනි කොටස. හරි අපි පටන් ගමු. 2016 දෙසැම්බර් දෙවැනි කොටසේ දෙවැනි ප්‍රශ්නයේ අංක 1 ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ජීවත් වූ පරිසර කලාප 3ක් නම් කරන්න. දෙක තමයි ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූයේ යැයි සැලකින වෙරළ ආශ්‍රිත එළිමහන් වාසස්ථාන පැවති ස්ථාන දෙකක් සහ ගල් ගුහා වාසස්ථාන පැවති ස්ථාන දෙකක් නම් කරන්න. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති මේ ප්‍රශ්න දෙක කනට ඇහෙනකොටම මේක තියෙන්නේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ දෙවනි පාඩමේ. එතකොට ඕගොල්ලන්ට ටක් ගාලා එතෙන්ට යන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනාවාස වීම පාඩම. ගිහිල්ලා බලන්න පුළුවන් මේ ප්‍රශ්න ටික හැදිලා තියෙන පාඩම විස්තර සහිතව ඔයගොල්ලන්ට තියෙනවා බලන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයාගේ ආහාර රටාව ඔවුන් ජීවත් වූ විවිධ පරිසරයන්ට අනුව හැඩගැසී තිබූ ආකාරය නිදසුන් දෙකක් දක්වමින් පෙන්වා දෙන්න. සහ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මියගිය විට අනුගමනය කරන්නට ඇතැයි සැලකින ආමංගල්‍ය චාරිත්‍ර විධි මොනවාදැයි කරුණු ඇසුරින් පැහැදිලි කරන්න. හරි අපි යමු පිළිතුරු සපයන්න. හරි මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් මානවයා ජීවත් වූ පරිසර කලාප 3ක් නම් කරන්න. ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වුණා කියලා. උදාහරණයක් විදිහට පහතරට තෙත් කලාපය, පහතරට වියලි කලාපය, කඳුරට වියලි කලාපය, කඳුරට තෙත් කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය මේ වගේ විශාල ප්‍රදේශයක මේගොල්ලෝ පැතිරිලා ඉඳලා තියෙනවා. එතකොට මම මෙතන පිළිතුරු තුනක් තෝරගත්තා. කඳුරට තෙත් කලාපය, පහතරට වියලි කලාපය සහ අර්ධ ශුෂ්ක කලාපය. ඔයගොල්ලන්ට පහසුවෙන් මතකයේ තබා ගන්න පුළුවන් පිළිතුරු තුනක් මෙතනදී ඔයගොල්ලෝ සපයන්න. එතකොට ඒකට ඔයගොල්ලන්ට එකකට ලකුණු 1 ගන්න ලකුණු 3ක් ලැබෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූයේ යැයි සැලකින වෙරළාශ්‍රිත එළිමහන් වාසස්ථාන පැවති ස්ථාන දෙකක් සහ ගල් ගුහා වාසස්ථාන පැවති ස්ථාන දෙකක්. ඔන්න ඔයගොල්ලන්ට හදිසියට පැටලිලා ඔයගොල්ලෝ උත්තරයක් ලියලා දායි. එහෙම එපා. ඔයගොල්ලෝ වෙනම වෙරළාශ්‍රිත එළිමහන් දෙකකුයි ගල් ගුහා වාසස්ථාන දෙකකුයි වෙනම ඔයගොල්ලෝ මෙතනදී ලියන්න ඕනේ. එතකොට වෙරළාශ්‍රිත එරිමහන් වලට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මිනිහා ගල් කන්ද සහ බූන්දල. ඊට අමතරව පතිරාජවල වගේ ප්‍රදේශ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගල් ගුහා වාසස්ථාන වලට එනකොට කිතුල්ගල බෙලිලෙන, බටදොඹලෙන, පාහියංගල, පොතාන, එතකොට අත්තනගොඩ අලුලෙන උදාහරණ විදිහට සපයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේවා සාක්ෂි වලින් හමු වෙලා තියෙනවා ප්‍රාග්ඓතිහාසික මානව මේ ප්‍රදේශයන් වල ජීවත් වුණා කියලා. එතකොට ඔයගොල්ලෝ මේකට හරියටම වෙල් රාශිත එරිමහන් වලට පිළිතුරු දෙකක් සැපුවොත් ඔයගොල්ලන්ට එතන ලකුණු 2යි. ගල්ගුහා වාසස්ථාන වලට ලකුණු 2යි ලකුණු 4ක් ලැබෙනවා. එතකොට මේ සම්පූර්ණ දෙකේ 1 සහ 2ට ඔයගොල්ලන්ට ලකුණු සම්පූර්ණ ලකුණු හම්බෙනවා ලකුණු 7ක්. හරි දෙවැනි කොටසේ තුන්වෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයාගේ ආහාර රටාව ඔවුන් ජීවත් වූ විවිධ පරිසරයන්ට අනුව හැඩගැසී තිබූ ආකාරය නිදසුන් දෙකක් දක්වමින් පෙන්වා දෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ශ්‍රී ලංකාවේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා ඒ ජීවත් වූ ප්‍රදේශයට අනුව ඔවුන්ගේ ආහාර රටාව වෙනස් වුණා කියලා. උදාහරණයක් විදිහට වෙරළබඩ කලාපයේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයාට වඩා හාත්පසින්ම වෙනස් ආහාර රටාවක් නම් පහතරට තෙත් කලාපයේ ජීවත් වූ මානවයා ලබාගෙන තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ මම සපයලා තියෙන පිළිතුරු තුනෙන් පිළිතුරු දෙකක් යොදාගෙන ඔයගොල්ලන්ගේ පිළිතුර සපයන්න. උදාහරණයක් විදිහට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට පිළිතුරු සපයන්නේ කියලා. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පහතරට තෙත් කලාපයේ ජීවත් වූ මානවයා තමන්ගේ ආහාර විදිහට කැලෑදෙල්, අල වර්ග, කෙසෙල් ගස්, ගොළු බෙල්ලන් සහ මිරිදිය මසුන් තම ආහාරයට එක් කරගත් බවට සාක්ෂි සහිතව සනාථ වී ඇත. එලෙසම පහතරට වියලි කලාපයේ ජීවත් වූ ප්‍රාග්ඓතිහාසික මානවයා සතුන් දඩයම් කර ආහාරයට ගත් බව සමහර ස්ථානවල කැණීම්වලදී සහ පොත්පත්වලින්ද සාක්ෂි සහිතව හමු වී ඇත. උදාහරණයක් විදිහට ඔවුන් දඬුලේනා, වලි කුකුලා, ගවරා,
වැනි සතුන් ආහාරයට ගත් බව සාක්ෂි සහිතව හමු වී ඇත. මේ විදිහට ඔයගොල්ලෝ පිළිතුරු සැපුවාම ඔයගලන්ට ලකුණු 5ක් ලැබෙනවා. දෙවැනි ප්‍රශ්නයේ අංක 4 පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූවකු මිය ගිය විට අනුගමනය කරන්නට ඇතැයි සැලකෙන අමංගල චාරිත්‍ර විධි මොනවාදැයි කරුණු දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. මේකට ලකුණු 6ක් ලැබෙනවා. ඔයගොල්ලන්ගේ එක කරුණකට ලකුණු 3යි. ඒ වගේම අනිත් කරුණට ලකුණු 3යි. එතකොට කරුණු දෙකම හොඳින් පිළිතුරු සැපුවොත් ඔයගොල්ලන්ට ලකුණු 6ක් ලැබෙනවා. මම මෙතනදී ඔයගොල්ලන්ට මතක තබා ගැනීම පහසුව සඳහා කරුණු දෙක වෙන වෙන වශයෙන් දක්වලා තියෙනවා. අංක 1 මහශිලා සුසාන සහ අංක 2 මැටියොර සුසාන. ඔයගොල්ලෝ මේ කරුණු දෙක මතකයේ තබා ගත්තොත් ඔයගොල්ලන්ට විභාගයේදී ප්‍රශ්නෙට පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. හරි මම කියලා දෙන්නම් කොහොමද ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ කියලා. පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා අමංගල චාරිත්‍ර සිදු කර බවට සාක්ෂි මහශිලා සුසාන මගින් හමු වේ. එම මහශිලා සුසාන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවන අතර මෙම සුසාන වලින් එක් වර්ගයක් විශාල ගල් පතුරු එක්කොට චතුරස්‍රාකාර හැඩයට සකසා ගල් පුවරුවක්සේ ආවරණය කර ඇත. එහි ඇතුළත මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බදුන් තැන්පත් කර ඇති බවට සාක්ෂි හමු වී ඇත. ඒවා ශිලා මංජුසා සොහොන් ලෙස හඳුන්වයි. උදාහරණයක් විදිහට ඉබ්බන්කටුව මහා ශිලා සුසානය. එලෙසම හල්දුමුල්ල හා බෙරගල යන ප්‍රදේශවලින් ඓතිහාසික යුගයට අයත් සුසාන කැණීම්වලදී සාක්ෂි හමු වී ඇති අතර එහිදී අමු මැටියෙන් සකසන ලද ඔරු හැඩති බේසමක භෂ්මාවශේෂ බහලු මැටිවලන් තැන්පත් කිරීම අනුගමනය කර ඇති බවට සාක්ෂි හමු වී ඇත. මෙන්න මේ විදිහට පැහැදිලිව ඔයගොල්ලෝ කරුණ දෙක පැහැදිලි කරොත් ඔයගොල්ලන්ට ලකුණු 6ක් ලැබෙනවා. හරි මේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා subscribe කරන්න සහ share කරන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු ඊළඟ ප්‍රශ්න.